අපි අද කතා කරන්නේ හෘදයාබාධ ගැන. අපේ ශරීරයේ විවිධ කොටස් වලට එමට ආහාරත් ඔක්සිජන් වායුවත් වමනා වෙනවා. මෙම ද්‍රව්‍ය එම විවිධ කොටස් ගෙන යනු ලබන්නේ රුධිරය මගිනි. දේහයේ ඇති වෙත රුධිරය පොම්ප කරන්නේ හෘදය නැමැති අවයවය මගිනි. මෙය ශරීරයේ මධ්‍ය රේඛාවෙන් වම් පසට ආනතව පෙනහළු වම් පෙනහළට අවපාතයක් ඇති කරමින් පිහිටා ඇත. උරස් කුහරය තුළ පිහිටි හෘදය පුද්ගලයෙකුගේ දකුණු අත මිටමිල වූ ලැබෙන පරිමාවට සමානයයි කිව හැක. එමෙන්ම වැඩුණු පුද්ගලයෙකුගේ හෘද ග්‍රෑම් 300ක් පමණ වේ. මේ හෘදය අදාළ සියලු රෝග හෘදයාබාධ ලෙස හැඳින්වුවද හෘදයාබාධය ලෙස හඳුන්වන්නේ ප්‍රමාණවත් ලේ සැපයුමක් නොලැබී යාම නිසා හෘද පේශියේ කොටසක් හානියට පත්වීමයි. මෙය හේතුක රෝගයකි. හෘදයේ කොටස්. හෘදය තුළ කුටීර 4ක් දක්නට ලැබෙනවා. ඉන් ඉහළ කුටි කර්ණිකා ලෙස හැඳින්වෙන අතර පහළ කොටස් ලෙස හඳුන්වනවා. කර්ණිකා හා කෝෂිකා සම්බන්ධ වන කපාට යුග හෘදය තුළ පිහිටලා තියෙනවා. වම් පැත් පාටේ ද්විතුණ්ඩ නොහොත් මයිට්‍රල් කපාටය ලෙස හඳුන්වනවා. දකුණු පැත්තේ ඇත්තේ ත්‍රිතුණ්ඩ කපාටයයි. මෙම කපාට කර්ණිකා වලින් කෝෂිකා වලට රුධිරය ගලා යාමට සලස්වන අතර එම රුධිරය ආපසු කර්ණිකා වලට ගැලෙනු ලබනවා. හෘදයේ කෝෂිකා වලට සම්බන්ධ ධමනි ආරම්භයේදී අඩසඳ පිහිටලා තියෙනවා. හෘද ස්පන්දනයේදී ලබ්ඩබ්ස ශ්‍රවණය වන්නේ කපාටවල පියන්පත් ඇඩීමයි. හෘදයේ සමහර ආබාධවලදී මෙම වෙනසක් දක්වන්න පුළුවන්. සාමාන්‍ය හෘද ස්පන්දනයක් සඳහා ගතවන්නේ තප්පර 0.8ක කාලයකි. මිනිත්තුවක් තුළදී පිටවන රුධිර ප්‍රමාණය මිලිලීටර් 5040ක් පමණ වනවා. සම්බන්ධ රුධිර වාහිනී. වම් කර්ණිකාව. පෙනහළු වල සිට රුධිරය ගෙන එන පුප්පුෂයේ සම්බන්ධ වෙනවා. දකුණු කර්ණිකාව. හෘදයට ඉහළින් ඇති කොටස් වලින් රුධිරය ගෙන එන මහත් ශිරාවත් සම්බන්ධ වෙනවා. වම් කෝෂිකාව. මුළු සිරුර පුරා රුධිරය බෙදා හරින සංස්ථානික මහා ධමනිය වම් කෝෂිකාව හා යාවෙනවා. දකුණු කෝෂිකාව. පෙනහළු කරා රුධිරය ගෙන යන පුප්පුෂයේ ධමනි දකුණු කෝෂිකාවට සම්බන්ධ වෙනවා. හෘදයෙන් පිටතට රුධමනියක් වන සංස්ථානික මහා ධමනියේ ආරම්භයත් සමගම එහි මුල්ම කාව කිරීටක ධමනිය ආරම්භ වෙනවා. හෘද රුධිරය සපයනු ලබන්නේ මෙය මගින්. මෙම ධමනියේ හෝ ශාඛාවේ ඇතුළු බිත්තිවල මේද තැන්පත් වීමත් නිසා හෘදයාබාධය ඇති වෙනවා. හෘදයාබාධයක් ඇතිවීමට බලපාන රුධිර පීඩනය, දියවැඩියාව, මේ ස්ථූලතාවය, දුම්බීම, මානසික අසහනය, කායික වර්ධන, ජන්ම ප්‍රවේණිය. ඉහත සාධක එකක් හෝ වැඩියෙන් පවතී නම් හෘදයාබාධයකට ගොදුරු වීමේ අවදානමක් තියෙනවා. ඉදී ජන්ම ප්‍රවේණිය හැර අනෙක් සියලු සාධක පාලනය කළ හැකි සාධකයි. ඇතැම් සාධක නිසා හෘදයාබාධය ඇයි යන්න විද්‍යාත්මකව ඔප්පු කරනම ඒ අතර යම් සම්බන්ධතාවක් ඇති බව දක්නට ලැබෙනවා. ඒක පාලනය කිරීමෙන් හෘදයාබාධයක් වැළඳීමේ අවදානම අඩු කරගන්න පුළුවන්. රුධිර පීඩනය යනු ලේ ගමන් කරවීම සඳහා යොදන බලපෑමයි. අධිරුධිර පීඩනය තුළ පවත්නා රුධිර පීඩනය රෝගයේ වයසටත් ස්ත්‍රී පුරුෂ භාවයටත් නොගැලපෙන සේ ඉහළ ගොස් පැවතීමයි. මේ ඇතිවීමට බලපාන සාධක. වැඩිපුර ජලය හා ලුණු එකතු වීම නිසා රුධිර පීඩනය වැඩි වූ විට. හදට රුධිරය ගෙන යන රුධිර නාල බිත්ති මහත් වී කුහරයි. හදවත මගින් රුධිරය වඩා වේගයෙන් හා තදින් පොම්ප කරන විට. වැළඳීමට හේතු. පරම්පරාවෙන් වැඩිපුර ලුණු කෑම, ඇසීම් ලවණ අඩුවෙන් ගැනීමෙන්, තරබාරුකමින්, අධික ප්‍රෝටීන් ආහාර අනුභවයෙන්, අසහනය. මෙහි රෝග උදෑසන බෙල්ල පිටිපස ඉහළ ප්‍රදේශයේ හා හිස මුදුනේ ඇතිවන හිස රදය හා කරකැවිල්ල. පෙනීමේ අපහසුව. නාසයෙන් ලේ ගැලීම. අධික මූත්‍රා පෙනීමේ අපහැදිලි බව. අතපය පණ නැතිකම. ප්‍රතිඵල විදිහට හදවතට බලපෑමෙන් හෘදයාබාධ,
මොළයට බලපෑමින් ඇස්වලට බලපෑමින් අන්ධභාවය, වකුගඩුවලට බලපෑමින් වකුගඩු අක්‍රිය වීම. වයස අවුරුදු 25ත් 35ත් අතර අයෙකු එකවර හෘදයාඝාතයට වීමේ ප්‍රධාන හේතුව වන්නේ නොදැනුවත්ව හෝ නිසි ලෙස පාලනය නොකර හෝ දියවැඩි රෝගයෙන් පෙළීමයි. මෙවැනි රෝගියෙකුට එක හෘදයාඝාතයක් වැළඳුණු විට තවත් හෘදයාබාධයක් ඇතිවීමේ වේගය වැඩි. කොලෙස්ටරෝල් අධික වීම නිසා හෘදයාබාධ වැළඳීමේ අවදානම හෘදයාබාධයකින් පසු රෝග ලක්ෂණ. සුළු කාර්යයක නිරත වන විට ඇතිවන හානිය. කැස්ස, කකුල් ඉදිමීම, ක්ලාන්ත වීම හෝ ඇස් ඉදිමීම, පපුවේ ගැස්ම, හිස රදය. හෘදය වැළඳී ඇති බව හඳුනා ගැනීමේ ලක්ෂණ. පපුවේ සිට වම් අත දිගේ ඇඟිලි තුඩවත් පපුවේ සිට බෙල්ලේ වම් පැත්තේ ඉහළ පෙදෙස දක්වා ඇනෙන්නාක් මෙන් ඇතිවන වේදනාව. හුස්ම ගැනීමේ අපහසුව. හදිසි ක්ලාන්ත කරකැවිල්ල. හෘද ස්පන්දනය වේගවත් වීම. සිදු හේතුවක් නොමැතිව ඇද වැටීම. හෘදයාබාධයකින් පසු ඔහු ඇය සිටින කාර්යයෙන් ඉවත් කර ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාරයට යොමු කිරීම කළ යුතුය. රෝගියාට පහසු ඉරියව්වකින් සිටීමට සැලැස්විය යුතුය. හෘද රෝගියෙකු නම් වෛද්‍යවරයාට තබා ගැනීමට දී ඇති පෙත්ත ලබා දිය යුතුය. වෛද්‍යවරයා ආහාර දෙනතුරු ශ්වසන හා නාඩි වැටීම් පිළිබඳ සැලකිලිමත්. හෘදයාබාධයක් යනු නිසි ලෙස රුධිර සැප නොලැබීම නිසා හෘද වස්තුවේ මාංශපේශීන් නිසා හටගන්නා රෝගයකි. තුවාල වූ මාංශපේශීන්ගේ කොටසක් අනිවාර්යයෙන්ම හානියට පත්වනු. වූ කොටස කුඩා නම් එයින් ජීවිතයට හානියක් වන්නේ නැත. මන්ද ඉතිරි මාංශපේශී ප්‍රදේශ අවශ්‍ය කාර්ය නිසි ලෙස ඉටු කරයි. හානියට වූ මාංශපේශී ප්‍රදේශය තුවාල සුව වෙනවා. කැලල සුවපත් වීමට සති 6ත් 8ත් කාලයක් ගත වෙනවා. එම කාලය තුල යුතුය. හෘදයාබාධයකට පසු ලබා දිය යුතු ආහාර. නිවුඩු හාල්බත්, කුරක්කන් පිප රොටි ආදිය, එළවලු, අලිගැට පේර හැර කැමැති පළතුරු, පියලි ඇට වර්ග, පරිප්පු, කඩට, හුරුල්ලන් වැනි කුඩා මාළුන්, සුදු මදය, ලූණු, සුදු ලූණු සම්පූර්ණයෙන් නතර කළ යුතු ආහාර. මුදවපු කිරි, යෝගට්, මේද සහිත කිරිපිටි, මස් වර්ග, බිත්තර කහමදය සහිත බිස්කට්, ඉස්සෝ දැල්ලෝ පොකිරිස්සෝ. හෘදයාබාධයකට යම් මෙවැනි රෝගියෙක් ඉතා ක්‍රමානුකූලව ව්‍යායාම කළ යුතුය. එක්වරම ශාරීරික බරපතල ලෙස කළහොත් එය තුවාල වුණු හොට දරා ගැනීමට අපහසුය. එබැවින් ව්‍යායාම වැඩි කළ යුත්තේ ක්‍රමානුකූලවයි. ශාරීරික ව්‍යායාම මනින්නේ මෙට් නම් වූ ඒකක මගිනි. වරක් ඔසවාගෙන ඉක්මනින් ඇවිදීම. කලයක් පැදගෙන කඳු නැගීම. පැයට කිලෝමීටර් 21ක් වේගයෙන් බයිසිකල් ඉතා වේගයෙන් පඩිපල් නැගීම, සීතල දිනක ඇවිදීම හිත කරයි. ව්‍යායාම කරන විට පපුවේ වේදනාව, අපහසුව, හිස කරකැවිල්ල, අධික තෙහෙට්ටුව වැනි දෑ දැනුණහොත් වෛද්‍ය උපදෙස් ගත යුතුය. හෘදයාබාධයෙන් දැනෙන සුළු රෝග ලක්ෂණ. ඇඟේ පතේ වේදනාව, විවේකීව සිටියදී අධික තෙහෙට්ටුව, ඇඟට පණ නැතුව සේ දැනීම, පපුවේ වේදනාව, පපුවේ ඉදිකටු ඇනෙනවාක් මෙන් දැනීම, කඩියෙකු කනවා මෙන් දැනීම. මෙම තත්ත්වයේදී සැලකිලිමත් විය යුතු කරුණු. මෙම ලක්ෂණ ඇතිවුවහොත් පමා නොකර වෛද්‍යවරයා වෙත යා යුතුය. පපුවන වේදනාව. ව්‍යායාම කරන විට වේදනාව වැඩිවීම. ගන්නා විට වේදනාව අඩුය. දෙසට හෝ හකු දෙසට හෝ වම් අතේ ඇතුළු පැත්තට හෝ උරපතු දෙකට විහිදී යන වේදනාව. පපුවේ තෙරපීමක්, හිරවීමක්, බර කිරීමක් වැනි වේදනාවක් දැනීම. සුළු වෙහෙස උදරයේ උඩු කොටසේ දැවිලි ගතියද සැලකිලිමත් විය යුතු ලක්ෂණයකි. එහිදී වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුය. හෘදයාබාධය ඇතිවට බලපාන සාධක පාලනය කිරීම හෘද රෝග නිවාරණය කරගත හැකිය. මෙසේ නිසි වෛද්‍ය උපදෙස් වලට අනුව සෞඛ්‍යමත් ජීවිතයක් ගත කර ලෙඩ රෝග වලින් තොර
නිරෝගිමත් ජීවිතයක් ලබා ගනිමු.